ප්‍රේම කිරුවද මාගේ මාංශ ආහාරයට ප්‍රිය කරන මිනිසුන්ගෙන් පවුලන්ගෙන් මාව ආරක්ෂා කරන්නට සුමිතුරු බමුණා මිසක වෙන කිසිවෙකු නොමැති බව පවසා. දොපලසින් බමුණාගේ ශරීරයට කරුණා විස දොපලසින්ම ඉවත් කළ හරිනේ නම් ජීවිත දානීය වෙන බව පවසා සිටින්නට වුණා. ඒ සිදු කරවා දෙමි පැවසූ කලෙහි නාගයාගේ සිර කරගත් ගෙල තාමත් ලිහි කරන්නට වුණා. බෝසත් බමුණාට නැවත සුරු පසුව ඉදිරියට මේ දෙදෙනාගෙන්ම අපට උපතව පැමිණීමයි යෝගික සිතා බලා නිර්දණ්ඩ කැපුම් පණියකින් සිංහදමන්නාසේ නාගයාගේ සහ කපුටාගේ හිස කඳ වෙන් කර දමා දිට්ඨ ධම්ම වේදනීය කර්මයට කර්ම විපාක ඇති බව පෙන්වා දුන්නා.